කරන් ආවා ඒ ඔෆර් එකේ ස්පීකර් කලෙක්ෂන් එකක් නැහැ. ගොඩක් අය Bon X12 එකට මගෙන් ඔෆර් එකක් ඉල්ලුවා. අපි ඒකින්ද තීරණය කරා Bon X12 එක ලංකාවේ මඩුම් මිලට රුපියල් 49999කට මේ බ්‍රෑන්ඩඩ් Bon X12 ස්පීකර් එක දෙන්න තීරණය කරා. හොඳයි එහෙනම් මම ස්පීකර් එක ගැන ඔයගොල්ලන්ට කෙටියෙන් විස්තරයක් කරන්නම්. ඇත්තටම hard use කරන්න පුළුවන් හොඳ sound quality එකක් තියෙන ස්පීකරයක්. බැටරියක් සාමාන්‍යයෙන් පැය 5කට අධික කාලයක් use කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට wireless mic දෙකක් එනවා. ඔබ මේ දකින්නේ wireless mic දෙක. මෙයාගේ තියෙන විශේෂත්වය direct current එකට ගහන්න තියෙන්නේ AC cable එකක් එන්නේ. ඒ වගේම අඟල් 10 ස්පීකර් දෙකක් එන්නේ. අඟල් 10 ස්පීකර් දෙකක් එනවා. ඒ වගේම ඩබල් මැග්නට් එන්නේ. මේවා තියෙන්නේ පිරමිඩ් ස්පීකර්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වෙනද පොලේ තියෙන අනිකුත් ස්පීකර් එක්ක බලද්දී ගොඩක් හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් තියෙනවා. දැන් උදාහරණයක් මේ වගේම තව ස්පීකර් වෙනද පොලේ තියෙනවා. ඒවා ගොඩක් මේ ස්පීකර් දෙදරනවා. නමුත් මෙයාගේ කොච්චර පවර්ෆුල් ට්‍රැක් එකක් දැම්බ ස්පීකරේ දෙදරන්නේ නැහැ. ස්පීකරේ RMS.100ක අවුට්පුට් එකක් තියෙනවා. ගොඩක් යුරෝප් කන්ට්‍රි වලට යවන ස්පීකර් එකක් තමයි Bon X12 කියන්නේ බෑන්ඩඩ් ස්පීකරය. ඕගොල්ලන්ට මේ ස්පීකරය මැයි 5 වන දින දක්වා ඩිලන් සවුන්ඩ් එකෙන් මේ ඔෆර් එක අපි මැයි 5 වන දින දක්වා දෙනවා. රුපියල් 49999කට මිලදී ගන්න පුළුවන්. හොඳයි මම ඔයාලට මේකේ පැනල් එක පිළිබඳ විස්තරයක් කරන්නම්. ඔබ මේ දකින්නේ මයික් වොලියම් එක. ඊළඟට සිං කරද්දී අවශ්‍ය වෙන එකෝ එක. මේ එකෝ ඔප්ෂන් එක. ඊළඟට මෙයාගේ විශේෂත්වය මෙයාට গিitar එක ජැක් කරගන්න පුළුවන්. গিitar පෝට් එක තියෙනවා. මේ තියෙන গিitar වොලියම් එක. ඇත්තටම গিitar එකක් ජැක් කරන්න බැයි නම් මේකට බේස් গিitar එකක් ජැක් කරලා ටෝන්ස් ගන්න බෑ. ඊළඟට මෙයාගේ බේස් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මේ තියෙන බේස් ඔප්ෂන් එක. ඊළඟට ට්‍රිබල් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මේ තියෙන බපල් එකේ වොලියම් එක. ඊළඟට තියෙනවා මේකේ DJ ෆන්ක්ෂන් එකක්. මේක ලෝම් ප්‍රෙස් එකක් දුන්නා. එක ශබ්ද රටා මවන්න පුළුවන් මේ DJ ෆන්ක්ෂන් එක. ඊළඟට තියෙනවා මේකේ mic priority එක. මේ mic priority එකෙන් එන්නේ ගොඩක් අය දන්නේ නැහැ. ඇත්තටම අපි සිං කරද්දී යන මේකේ mic priority මෙහෙම ඔන් වුණාම සිං කරද්දී සින්දුවේ මියුසික් එක නැතුව යනවා. ඒකත් වැදගත් ඔප්ෂන් එකක්. ඊළඟට මෙයාගේ තියෙනවා ස්කෑන් එක. මේකේ FM මෝඩ් එක තියෙනවා. FM එක දැම්බාම මේකේ FM එකේ channel ටික ස්කෑන් කරගන්න පුළුවන්. ඊළඟට මෙයාගේ සින්දුව pen drive හරි bluetooth හරි සින්දුවක් දාදී සින්දුව ස්ටොප් කරගන්න, සින්දුව මාරු කරගන්න. ඊළඟට මේ ඔබ දකින්නේ light option එක. මේ light එකෙන් මේ light එක change කරගන්න පුළුවන්. ඒ වගේම මෙයාගේ mode option එක තියෙනවා. මේ mode එකෙන් ඒක ප්‍රස් කරලා FM mode එක නැත්නම් aux mode එක, ඒ කියන්නේ TV එක AUX cable එකෙන් මෙයාට in කරගන්න පුළුවන්. ඊළඟට G bass එක තියෙනවා. G bass එකෙන් bass එක boost කරගන්න පුළුවන්. ඔබ මේ දකින්නේ මෙයාට aerial එකක් එනවා. ඇත්තටම FM එක අහද්දී ගොඩක් අය FM අහන්න party box ගන්නවා. එතකොට මේ aerial එකෙන් FM එක clear කරගන්න පුළුවන්. ඊළඟට ඔබ මේ දකින්නේ mic port අපි දෙන mic දෙකට අමතරව mic port දෙකක් තියෙනවා. ඊළඟට guitar port එක, එතනට guitar එක jack කරන්න පුළුවන්. මෙතනට pen drive එක ගහන්න පුළුවන්. ඔබ මේ දකින්නේ on off switch එක. ඇත්තටම මෙයාට එන barcode එක පවා මේ international barcode එකක් එන්නේ. අපි මේ ලංකාවෙන් ගහන barcode එකක් නෙමෙයි. ඒ චයිනා වලින්ම ගහලා එවන barcode එක තමයි තියෙන්නේ. ගොඩක්ම විශේෂත්වය මේක AC DC use කරන්න පුළුවන්. මේ direct current එකට ගහන cable එක. ස්පීකරේ බර තියෙනවා ළමයි කිලෝ 35ක් වගේ බරක් තියෙනවා. නමුත් මේකේ wheel තියෙනවා. ඔයගොල්ලන්ට මෙහෙම නිවස ඇතුලේ තල්ලු කරගෙන ඕනෑම තැනකට රැගෙන යන්න පුළුවන් පහසුවෙන්ම. ඔව් ළමයි මම හිතනවා ඔයගොල්ලෝ දැන් මේ Bon X12 branded party box එක ගැන දෙයක් දැනගත්තා කියලා මම හිතනවා. ඒ වගේම මේක ඔයගොල්ලෝ මිලදී ගන්නවා නම් අපි මැයි 5 වෙනිදා දක්වා පමණයි මේ මුදලට දෙන්නේ.
රුපියල් 49999කට ගන්න පුළුවන්. අපේ ෂෝරූම් එක තියෙනවා හෝමගම කැන්දලන්ද හෝමගම CDB ඩිපෝ වසල. නැත්නම් ඔබ ලංකාවේ කොහේ හිටියත් ඔබට නිවසටම පැය 24ක් ඇතුළත අපිට කෑෂ් දාන්න ඕන account එකට අපේ COD ලංකාවේ ඕනෑම තැනකට ඔබට කුරිය කරගන්න පුළුවන්.